සියලුම දෙනාම ආයිබෝවන් කියලා පිළිගන්නවා. ඉතින් සුපුරුදු පරිදි අදත් මම දවසේ කතාව ගෙනීමටයි සූදානම් වන්නේ. ඉතින් මම අද දවසේ කතාව ගෙනෙන්නේ අදත් ස්විට්සර්ලන්තයේ විශාල වනාන්තරයක ඉඳලා. දැන් ඔබට පේනවා ඇති මේ හතර වටේ මොනතරම් ලොකු වනාන්තරයක් මැද්දේද මම ඉන්නේ කියන එක. ඉතින් මම හැමදාම හවසට මේ කැලෑවේ විවිධ තැන්වල ඉසව්වල සුන්දරත්වය බලමින් ඇවිදිනවා. ඉතින් ඒ ඇවිදින අවස්ථාවේදී තමයි හැමදාම වගේම මෙවැනි කතන්දර ගේන්නේ. ඉතින් මම අදත් දැන් මේ කතන්දරේ ගේන මගේ වෙලාව ස්විට්සර්ලන්තයේ වෙලාව රාත්‍රී 8:00මාරයි. දැන් ඔබට පේනවා ඇති රාත්‍රී 8:00මාර වෙලත් තාමත් දවල් වගේ තමයි ස්විට්සර්ලන්තය. ඉතින් ඒ තරම්ම එළියක් තියෙනවා. සාමාන්‍යයෙන් මෙහි රාත්‍රී කාලයේ උදාවන්නේ රාත්‍රී දල වශයෙන් රාත්‍රී 10ට විතර තමයි කරුවල වැටෙන්නේ. ඉතින් එතකම්ම දවල් මේ වගේ තත්ත්වයක් තමයි තිබෙන්නේ. ඉතින් කෙසේ වෙතත් අදත් ඉතින් දවසේ කතාව සඳහා මම සූදානම් කරගත්තේ මේ දවස් දෙකේ ඉතාමත් ආందోලනාත්මක උණුසුම් මාතෘකාවක් පිළිබඳව. ඒ තමයි ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරයෙක් වන මහේෂී විජේරත්නව පෙරේදා අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගත්තා. ඉතින් ඇය සහ තවත් දෙදෙනෙක් තමයි අත්අඩංගුවට ගැනීම සිද්ධ වුණේ. ඉතින් මේ වන විට ඒ අයව රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා. ඉතින් ඔබ දන්නවා ඇති ඒ අත්අඩංගුවට ගැනීමට මූලික වූ කරුණු කාරණා මොනවාද කියන එක. මොකද ඒ රෝහලේ ජයවර්ධනපුර රෝහලේ රුපියල් 46500කට ලබා දිය හැකි බෙහෙත් උපකරණ ශල්‍ය උපකරණ රුපියල් 1,25,000 2,00,000 2,50,000 ලක්ෂ 3 ලක්ෂ 3මාර බැනාදී ඉතාමත් අධික මිලට විකිණීම හේතු කොටගෙන තමයි මේ දූෂණය එහෙම නැත්නම් අල්ලස කියන චෝදනාව යටතේ මේ කියන විශේෂඥ වෛද්‍යවරිය වන මහේෂී විජේරත්න ඇතුළු ඒ තිදෙනාව අත්අඩංගුවට ගැනීමට මූලික කාරණාව බවට පත් වුණේ. ඉතින් මෙන්න මීට අදාළ තවත් කරුණු කාරණා රාශියක් ඔබට ප්‍රකාශ කරන්න තිබෙනවා. මේවා මේ අලුතෙන්ම ඉස්මතු වූ කරුණු. ඒ නිසා තමයි මම ඊයේ මේ වගේ වැඩසටහනක් මම ඔබට ගෙනාවා. ඉතින් අදත් ඒකෙම තවත් දිගුවක් ලෙස තමයි මේ ආකාරයට මේ වැඩසටහන ගෙනීමට මම තීරණය කරේ. ඉතින් මෙහිදීත් ඉතාමත් විශේෂ කරුණු කාරණා කිහිපයක්ම ඔබගේ අවධානයට යොමු කරන්නම්. අන්න එතකොට ඔබට දැන ගැනීමට හැකියාව ලැබෙනවා මේ ජයවර්ධනපුර රෝහලේ පහුගිය වකවානුව තුල සහ තවමත් මේ කියන අවස්ථාව වන විටත් ඇති වී තිබෙන ස්වභාවය සහ එහි පරිපාලන ව්‍යුහයේ තිබෙන දුර්වලතාවය සහ එහි තිබෙන තත්ත්වය කුමක්ද කියන එක. ඉතින් එතකොට ඔබට මේ තමන් විසින් නඩත්තු කරන තමන්ගේ බදුමුල් වලින් නඩත්තු කරන රෝහලක යථා තත්ත්වය කුමක්ද කියන එක රටේ ජනතාවට අවබෝධ කරගන්න දැනගන්න නිවැරදි අවස්ථාවක් නෑ. බොහෝ විට ඉතින් අපි වැනි අය තමයි විවිධ පුද්ගලයෝ තමයි මේ විදිහට මාධ්‍යවේදීන් තමයි නිරතුරුව ඒ කරුණු කාරණා ජනතාවගේ දැන ගැනීම සඳහා අනාවරණය කරන්නේ. ඉතින් ඒ අනුව අදත් ප්‍රකාශ කරන්න තිබෙන්නේ මේ රෝහලේ පහුගිය වකවානුව තුල සිදු වූ තවත් ඉතාමත් අශිෂ්ට ක්‍රියාමාර්ග කිහිපයක් පිළිබඳව. ඉතින් මේවා අහෙන විට ඔබට පුදුම හිතෙන්න පුළුවන් මේක රෝහලක්ද එහෙම නැත්නම් මේක අල්ලස්සෝ දූෂණ වලින් පිරුණු ඉතාමත් ජරාජීර්ණ තැනක්ද කියන එක වෙලාවකට ඔබට ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. කෙසේ වෙතත් මෙන්න මේ මහේෂී විජේරත්න විශේෂඥ ශල්‍ය වෛද්‍යවරියක්. ඉතින් ඇය අත්අඩංගුවට ගැනීමත් සමග මේ වන විට ඉස්මතු වී ඇති කරුණු කාරණාවලට අනුව ඇය සතු වත්කම් බැරකම් ප්‍රමාණය පවා ඉතාමත් විශාලයි. ඒ සියල්ලම අයුතු සහගත ලෙස උපයාගත් ධනයෙන් ගත්තා කියන එක තමයි මේ වන විට අනාවරණය වෙමින් තිබෙන්නේ. විශේෂයෙන්ම ඇය සතුව ත්‍රිකුණාමලයේ හෝටලයක් පවා තිබෙනවලු. පීජන්ට් රිසෝට් කියලා හෝටලයක්. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේගොල්ලෝ කොයි ආකාරයටද මේවා දේවල් කරන්න කියන එක. ඉතින් ඒ වගේ මෙන්න මෙහිදී විශේෂත්ව අතුරු කරුණක් ඔබට ප්‍රකාශ කළ යුතුයි. මේ මහේෂී විජේරත්න කියන්නේ හිටපු දේශපාලඥයෙකු. එහෙම නැත්නම් හිටපු ඇමතිවරයෙකු වන මහේන්ද්‍ර විජේරත්නගේ දියණිය කියන එක තමයි දැනගන්නට තිබෙන්නේ. ඉතින් මන් දන්න හැටියට මම නිවැරදි නම් මේ පවුලේ තවත් කිහිප දෙනෙක්ම මේ දේශපාලනයට සම්බන්ධ වී සිටින බවක් තමයි දැනගන්නට තිබෙන්නේ. විශේෂයෙන්ම ජේ.ආර්. ජයවර්ධන වකවානුව හිටියා අධිකරණ ඇමතිවරයෙක් නිස්සංක විජේරත්න කියලා. ඉතින් මං හිතන හැටියට මේ මහේෂී විජේරත්නගේ සීයා වෙන්න ඕනේ ඒ තැනත්තා. ඒ වගේම දියවඩන නිලමේ මහනුවර දළදා මාලිගාවේ දියවඩන නිලමේ නිරංජන් විජේරත්න, ඒ වගේම හිටපු ඇමතිවරයෙකු වන මනෝ විජේරත්න,
මෙන්න මේ පවුල් වලට සම්බන්ධ එක්කෙනෙක් වෙන්න විය යුතුයි මේ කියන මහේෂී විජේරත්න කියන එක. ඉතින් මම මේකේ කියන කරුණු කාරණා වැරදි නම් කිසියම් පුද්ගලයෙක් ඒ පිළිබඳ දන්නා කරුණු කාරණා සටහන් කරන ලෙසත් එහෙම නැත්නම් කමෙන්ට්ස් කරන ලෙසත් බොහොම කාරුණිකව ඉල්ලා සිටිනවා. කෙසේ වෙතත් මෙන්න මෙහිදී තවත් ඉතාමත් විශේෂ කරුණක් ප්‍රකාශ කළ යුතු දෙයක් තමයි මේ මනෝ විජේරත්න. ඒ කියන්නේ මහේන්ද්‍ර විජේරත්නගේ පවුලේ අනිත් සහෝදරයෙක් වන මනෝ විජේරත්න ඔහු හිටපු ඇමතිවරයෙක්. ඉතින් මනෝ විජේරත්නගේ පුතෙක් හිටියා. තාමත් ඉන්න ඔහු තමයි ඔබට මතක ඇති අර වරක් මර්වින් සිල්ලා. එයත් දැන් මේ වන විට රිමාන්ඩ් බාරේ සිටින්නේ. මර්වින් සිල්ලාගේ පුතා සමග එකතු වී අර හමුදා මේජර් වරයෙකුට පහර දුන්නා කොම්පඤ්ඤ වීදියේදී. මහින්ද රාජපක්ෂගේ ආණ්ඩුව තුල. ඉතින් අන්නේ සිද්ධියටත් මේ කියන මනෝ විජේරත්නගේ පුතත් සම්බන්ධ වුණා. ඔහු ත්‍රිමන් හිටියා. ඉතින් එහෙන් බලනකොට මේ පවුලේ සියලු දෙනාගේම ස්වභාවයන් කුමක්ද කියන එක මේ තුලින් පවා පැහැදිලිව පෙන්눔 කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් මෙහිදී මම විශේෂයෙන්ම මේ අපිට මූලික තේමාව බවට පත් වෙන්නේ මේ මහේෂී විජේරත්න ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ ශල්‍ය වෛද්‍ය විශේෂඥවරිය. ඉතින් මෙන්න මේ වෛද්‍යවරිය සම්බන්ධයෙන් මේ වන විට ඇති වී තිබෙන තත්ත්වය සුළුපටු දෙයක් නොවේ. මොකද විශේෂයෙන් මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මෙන්න මේ වෛද්‍යවරිය අයුතු සහගත ලෙස මුදල් උපයීම සඳහා කරන ලද ක්‍රියාමාර්ග කිහිපයක්ම අනාවරණය වී තිබෙනවා. ඉතින් ඒවා තමයි මේ තැනැත්තිය මේ ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටු වලට රෝගීන් ඇතුළත් කරගෙන අයුතු සහගත ලෙස මුදල් උපයලා තිනවා. ඒ කියන්නේ ගෙවන වාට්ටු වලට රෝගීන් ඇතුළත් වුණාට පස්සේ ඒ රෝගීන්ගෙන් කප්පම් වගේ මුදල් අරන් තිනවා. ඒ කියන්නේ රුපියල් ලක්ෂ 4 5 8 9 10 12 මෙන්න මේ ආකාරයට ඒ ගෙවන වාට්ටු වල හරහා ඒවා අරගෙන ඒවා රෝහලට නෙමේ බැරවෙලා තින්නේ තමන්ගේ සාක්කුවට කියන එක තමයි දැනගන්නට තිබෙන්නේ. ඉතින් ඒකෙන්ම තේරෙනවා මේ තැනැත්තිය කොහොමද කියන එක. මොකද ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සමස්ත රෝහලේ ඇඳන් 1100ක් මුලින් තිබුණා. දැන් තවත් 200ක් විතර අලුතෙන් එකතු වෙලා තියෙනවා. එතකොට 1300ක් පමණ වෙනවා. ඉතින් මෙන්න මේ පරිපාලනය කරන්නේ මේ ජයවර්ධනපුර රෝහල රත්නසිරි හේවගේ කියලා අධ්‍යක්ෂවරයෙක්. ඉතින් ඒ අධ්‍යක්ෂවරයාගේ පරිපාලන දුර්වලතාවය පරිපාලන ව්‍යුහයේ තියෙන අසංවිධානාත්මක තත්ත්වය සහ ඒ වගේම මෙන්න මේ මහේෂී විජේරත්න තැනැත්තියටත් මේ කියන රත්නසිරි හේවගේ කියන අධ්‍යක්ෂවරයා මේ වැඩ කටයුතු සඳහා උදව් උපකාර කරලා තිබෙනවා. ඒවා ඉතින් ආවාට ගියා සිද්ධ වෙච්ච දේවල් නෙමෙයි අතයට ගනුදෙනු හරහා සිද්ධ වෙච්ච දේවල් කියන එක තමයි මූලික වශයෙන් අපිට කරුණු කාරණා දැනගන්නට සිද්ධ වෙන්නේ. ඉතින් එතකොට බලන්න ඔබ මේ වෛද්‍යවරු එකිනෙකා එකතු වෙලා තරඟෙට හරියට මේ රෝගීන්ව පීඩාවට පත් කරමින් රෝගීන්ගේ තලා පෙළ දමමින් රෝගීන් අපි දන්නවනේ ඉතින් අපි වුණත් ස්පිරිතාලෙක හිටියට පස්සේ යම් කිසි බෙහෙතක් වැඩි ගන්නට එකක් ගන්න උනාට පස්සේ මොනතරම් දුකක් වේදනාවක් විඳිනවද ඒ සඳහා මුදල් හොයා ගන්න. ඉතින් ඒ නිසා මේ වගේ රෝගීන් මොනතරම් අසරණ තත්වයකට පත් වෙනවද ලොකු ගාණක් ඉල්ලුවාට පස්සේ යම් කිසි බෙහෙතකින් නියමිත මිලට වඩා ඒ වගේම ගෙවන වාට්ටු වල උනත් ඉන්නේ සමහරු කැමැත්තකින් නෙමෙයි කරගන්න බැරි දෙයක් තමයි. ඉතින් එවැනි වාට්ටු වලත් කප්පම් වගේ මේ විදියට ලක්ෂ ගණනේ මුදල් අය කරනවා නම් අතයට මුදල් ගන්නවා නම් ඒක ඊටමත් නරක තත්වයක් ලෙස තමයි අපිට දකින්න සිද්ධ වෙන්නේ. විශේෂයෙන් මෙන්න මේ මට මතකයි වරක් මෙන්නේ මහේෂී විජේරත්න කියන තැනැත්තිය මේ කොටුවේ කොළඹ කොටුවේ හෝටලයක් තුල යම්කිසි රණ්ඩුවක් වෙලා පිහියනුමකට පවා සම්බන්ධ වෙලා වරක් අත්අඩංගුවට ගත්ත වගේකුත් තියෙනවා මීට අවුරුදු කිහිපයකට පෙර. ඉතින් ඒකෙන් බලා ගන්න මේගොල්ලන්ගේ තත්ත්වය කොහොමද කියලා ඉවර. මේ වෛද්‍යවරුද එහෙම නැත්නම් පාතාල අපරාධකරුවෝද කියන එකත් වෙලාවකට යම්කිසි ප්‍රශ්නකාරී තත්ත්වයක් මතුවෙනවා. ඉතින් මේවා කියන්න සිද්ධ වෙනවා මේගොල්ලන්ගේ මේ හිස්ට්‍රිය කියනකොට සමස්ත ක්‍රියාවලිය පිළිබඳව. ඉතින් මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි දැන් මේගොල්ලෝ මේ ආශ්‍රය කරේ සහ මේගොල්ලෝ මේ කප්පංජාවා සහ මේ වෛද්‍ය වෘත්තිය අවභාවිතා කරමින් කටයුතු කරලා තිබෙන්නේ සාමාන්‍ය චරිතත් එක්කත් නෙමෙයි එක පැත්තකින් බලනකොට සාමාන්‍ය චරිත වගේම රටේ තොටේ ඊටමත් බියකරු චරිත එහෙම නැත්නම් සමස්ත සමාජ ක්‍රියාවලියම නොපිට පෙරලන්න මේක සාමාන්‍ය මේ දේශපාලනීකරණය කළා මදාවි වැඩ කරන්න මුළු සමාජයේම නොපිට පෙරලන්න ඒව අවජාතක වැඩ කරන සමාජයට කටයුතු කළ පුද්ගලයෙක් තමයි දුමින්ද සිල්වා කියන්නේ. ඉතින් අන්නේ පුද්ගලයාගේ වෛද්‍යවරිය වශයෙන් තමයි මේ කියන මහේෂී විජේරත්න කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මෙන්න මේ මහේෂී විජේරත්න ඒ වගේම මේ දුමින්ද දිසානායක දුමින්ද සිල්වා මේ අය කරපු තවත් බොහෝ ක්‍රියාමාර්ග මේ අවස්ථාවේ ඉස්මතු වෙමින් තිබෙනවා මේ දැන් වෙනකොට. ඉතින් මෙහිදී සඳහන් කළ යුතු කරුණු කාරණා රාශියක් තියෙනවා. ඒ තමයි මෙන්න මේ දුමින්ද සිල්වා
මේ ඔබ දන්න දුමින්ද සිල්වා මේ වන විට මරණීය දණ්ඩනයට නියම වෙලා තිබෙන්නේ. ಭಾರತ ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රව ඝාතනය කිරීම සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියම වෙලා තිබෙන්නේ. දැන් ඉතින් ඒ පුද්ගලයාව පහුගිය වකවානුවේ තුල මේ ජයවර්ධනපුර රෝහලේ තබාගෙන ඉඳලා තියෙනවා. මේ මරණ දණ්ඩනයට නියම වූ පුද්ගලයෙක් තමයි මේ ජයවර්ධනපුර රෝහලේ තබාගෙන ඉඳලා තියෙන්නේ. ඒ කියන්නේ 301 සහ 312 කියන කාමරවල තමයි මෙන්න මේ දුමින්ද සිල්ලව තබාගෙන ඉඳලා තියෙන්නේ. ඉතින් කාමර දෙකක්. සාමාන්‍යයෙන් ඕනෑම පුද්ගලයෙකුට යම්කිසි අවශ්‍යතාවයක් තිබෙනවා නම් ලෙඩෙකුට උනත් කාමර එකයි නිකන්නේ. දැන් මේ පුද්ගලයා වෙනුවෙන් කාමර දෙකක් අරගෙන තියෙනවා. ඉතින් බලන්න ඒකින එකක් අරගෙන අනිත් එක මොකටද ගත්තේ? එතනත් ගැටලුවක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ කාමර දෙකට එක කාමරයකට දවසකට රුපියල් 35000 ගාණි ගෙවලා තියෙනවා. ඉතින් පොඩි මුදලක් නේ. එතකොට කාමර දෙකට කීයද? රුපියල් 70000ක් එතකොට. ඉතින් ඒ විදියට ගෙවලා තියෙන මාස මං හිතන හැටියට දල වශයෙන් මාස 10කට ආසන්න කාලයක් මේ කාමර දෙකේ මේ පුද්ගලයා ඉඳලා තියෙනවා මාරුවෙන් මාරුවට. ඉතින් අපිට දැනගන්නට ඇති ආකාරයට මේවා නිවැරදි තොරතුරු අපිට දැනගන්නට ඇති ආකාරයට මේ කාමර දෙකේ මේ වෙනුවෙන් බිල පවා ඒ කියන්නේ වියදම් කරපු බිල් තියෙනවලු රුපියල් කෝටි 2කට වැඩි මුදලක් බිල තියෙනවා. ඒ කාමර කුලිය සහ ඊට අදාළව වැය වූ මුදල්. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරන්න මරණ දණ්ඩනයට නියම වෙලා මේ බොරු වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් ජයවර්ධනපුර රෝහලේ ගෙවන වාට්ටුවක සිටින්න කාමර දෙකක් අරගෙන දවසකට රුපියල් 70000 ගානේ මාස 10කට ආසන්න කාල පරිච්ඡේදයක් ඉන්න මේ පුද්ගලයා රෝහල් බිල පවා කෝටි 2කට වැඩි කියන එක තමයි නිවැරදි ආකාරයෙන් අපිට දැනගන්න තිබෙන්නේ. දැන් මෙහිදී තවත් කරුණක් තමයි මෙහිදී විශේෂයෙන්ම සඳහන් කළ යුතු දෙයක් තමයි මේ පුද්ගලයාට ඇති රෝගයක් තිබිලා නැහැ. නැති රෝගයක් මවාපහමින් තමයි මේ ආකාරයට මේ පුද්ගලයාව තබාගෙන ඉඳලා තියෙන්නේ. දැන් ඒකෙන්ම තේරෙන වෛද්‍යවරු කියන જાතියත් මොනතරම් අසික්කිත විදියට මේ කියන මිනිමරු අපරාධ කරුවෙක්ව රෝහලේ තබාගෙන සිටමින් ඔහුගෙන් අත යටින් මුදල් ගනිමින් වාසි ලබා ගනිමින් කටයුතු කිරීම සඳහා කොයි ආකාරයටද කටයුතු කර තිබෙන්නේ කියන එකත් මේ තුලින්ම ඊටමත් පැහැදිලිව පෙන්눔 කරනවා. දැන් මෙහිදී තවත් විශේෂ දෙයක් කියන්න ඕනේ. ඒ තමයි දැන් මේ මරණීය දණ්ඩනයට නියම වූ මෙවැනි සිරකරුවෙක්ව ඉන්නකොට තනියෙන් ඉන්න දෙන්නේ නැහනේ. කොහොමත් වාට්ටුවේ. එතකොට බන්ධනාගාර නිලධාරීන්ගේ ආරක්ෂාව යටතේ තමයි ඔහු ඒ ආකාරයට සිටින්නේ. ඉතින් මෙහි තවත් ඊටමත් සැකකටයුතු ප්‍රශ්නය තමයි බන්ධනාගාර නිලධාරීන්ට අමතරව මේ කියන දුමින්ද සිල්වා තමන්ගේ පුද්ගලික ආරක්ෂාව කියලා පිටස්තර පුද්ගලයෙකුත් තබාගෙන ඉඳලා තියෙනවා. ඒ කියන්නේ සිවිල් පුද්ගලෙක්. සිවිල් ආරක්ෂකෙක් තියාගෙන ඉඳලා තියෙනවා. දැන් මරණීය දණ්ඩනයට නියම වූ පුද්ගලයෙකුට මේ විදියට සිවිල් ආරක්ෂක නිලධාරියෙක් වෙනම තබාගෙන සිටීමේ අයිතියක් තිබෙනවද? හැකියාවක් තිබෙනවද? ඒ සඳහා කිසිදු හැකියාවක් නැහැ. නමුත් මේ පුද්ගලයා මේ සල්ලි බලෙන් එහෙම නැත්නම් දේශපාලන බලෙන් තමයි මේ වගේ දේවල් සිද්ධ කර ඇති බවක් පැහැදිලිව පෙන්눔 කෙරෙන්නේ. දැන් මේ ක්‍රියාවට එක පැත්තකින් බන්ධනාගාර දෙපාර්තමේන්තුව වග කියන්න ඕනේ, අනිත් පැත්තෙන් රෝහල් අධිකාරියත් වග කිය යුතුයි. මොකද ඇයි මේ වගේ සිවිල් පුද්ගලයෙක් මෙවැනි මරණීය දණ්ඩනයට නියම වෙලා අධිකරණයේ වැරදිකරුවේ පුද්ගලයෙක් ළඟට පිටස්තර පුද්ගලයෙක් තබාගත්තේ කුමන නීතිමය පදනම මතද කියන එක බරපතල ගැටලුවක් මේ තුලින් පවා අපිට පැහැදිලිව මතුවෙනවා. සාමාන්‍යයෙන් යම්කිසි මෙවැනි මරණීය දණ්ඩනයට ලක් වෙලා ඒ කියන්නේ සිරේ ඉන්න හිරකරුවෙකුට ඔහුට යම්කිසි රෝගයක් තිබෙනවා නම් ඔහුට නවතින්න පුළුවන් ස්ථාන දෙකක් තියෙනවා. එකක් බන්ධනාගාර රෝහල, අනිත් එක කොළඹ ජාතික රෝහල. දැන් ඒවලත් ඇඳන් තියෙනවා. ඒවලත් හොඳට ඉඳීමේ හැකියාව තියෙනවා. දැන් එහෙමත් නොතියා මේ අය සල්ලි බලෙන් ජයවර්ධනපුර රෝහලේ තමයි සියලු සැප පහසුකම් ඇතුව ඉඳලා තියෙන්නේ. දැන් ඒ කාමරවල ටීවී, ශීතකරණ, AC කාමර මල් බදුන් තියාගෙන, ජංගම දුරකථන තියාගෙන, ලැප්ටොප් එකක් තියාගෙන දැන් මේ සියල්ල ඒ අර ගෙදර ඉන්න වගේ තමයි ඔහු දුමින්ද මේ සිල්ලා කටයුතු කරලා තිබෙන්නේ. ඉතින් මේක තින් පැහැදිලිව පෙන්눔 කරනවා මොනතරම් නීතිමය අවභාවිතාවක් මේ තුල සිද්ධ වෙලාද තියෙනවද කියන එක. නීති විරෝධී ක්‍රියාවක් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් ඒ නිසා අපි මේ කියන කරුණු කාරණාත් පදනම් කරගෙන හරිනම් රහස් පොලිසිය ඒ වගේම අල්ලස්සෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව මේවා පිළිබඳව පූර්ණ විමර්ශනයක් අනිවාර්යෙන් කළ යුතුයි. ඒ වලට වගකිය යුතු පිරිස් පිළිබඳව අවධානයට ලක් කළ යුතුයි කියන එකත් අනිවාර්යෙන්ම සඳහන් කළ යුතුයි. ඉතින් ඒ විතරක් නෙමෙයි. දැන් මෙහි තවත් කරුණු කාරණා රාශියක් තියෙන ඔබ වෙත ගෙනෙන්නේ. ඒ තමයි මේ මහේෂි විජේරත්න පමණක් නොවේයි මේ දුමින්ද සිල්ලා වෙනුවෙන් උදව් උපකාර කළා තිබෙන්නේ.
දැන් මේ මහේෂ් විජේරත්නට අමතරව මේ ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තකද සිල්වා මේ 12 වෙනි වාට්ටුව බාරව ඉන්න වෛද්‍යවරයා විශේෂඥ වෛද්‍යවරයා ඔහු පවා මේ දුමින්ද සිල්වාගෙන් සල්ලි අරගෙන අතයට මුදල් ගනුදෙනු කරමින් ඔහුට මේ ආකාරයට අනිසි ආකාරයට උදව් උපකාර කිරීමට ඉදිරිපත් වී තිබෙනවා. දැන් මේ වෛද්‍යවරයාත් මේ දුමින්ද සිල්වව රෝහලේ තබා ගැනීම සඳහා ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කළ පුද්ගලයෙක් ලෙස හඳුනාගෙන තිබෙනවා. මේ ඔහුගේ නම චින්තකද සිල්වා. හොඳට අහගන්න. දැන් මේ වෛද්‍යවරු නෙමෙයි එක පැත්තකට බලනකොට මෙහෙම කරනකොට ඉඳලා. ඉතින් මෙන්න මේ වෛද්‍යවරයාත් මේ දුමින්ද සිල්වට උදව් උපකාර කළා පමණක් නෙමෙයි. තවත් බොහෝ කරුණු කාරණා තියෙන ඔහු විසින් සිද්ධ කළා තිබෙනවා. ඒවා සාමාන්‍යයෙන් කතා කරන්නත් ඉතාමත් අප්‍රියයි බලනකොට වෛද්‍යවරයෙක් සම්බන්ධයෙන්. මොකද මෙවැනි මේ අයද වෛද්‍යවරු කියන එකත් අපිට වෙලාවකට සැකයක් ප්‍රශ්නයක් මතුවෙනවා. මේගොල්ලෝ වෛද්‍යවරු නෙමෙයි ජාවාරම් කරුවෝ. අර මම මීට පෙර වීඩියෝ එකක් කිව්වා කුඩු ජාවාරම් කරුවන්ටත් වඩා අන්ත ජාවාරම් කරුවන් තමයි මේ කියන වෛද්‍ය ජාවාරම් කරුවෝ. ඉතින් ඒ නිසා තමයි අපිට මේ ආකාරයේ ඔහු සම්බන්ධයෙන් කරුණු කාරණා පවා ඉදිරිපත් කිරීමට සිදු වී තිබෙන්නේ. දැන් මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මෙන්න මේ කියන සර්වාංග රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍ය චින්තකද සිල්වා ජයවර්ධනපුර රෝහලේ ඔහු මෙරපණන් කියන ඒ බෙහෙත් වර්ග වංචාවටත් හවුල්ලලා තියෙනවා. රුපියල් කෝටි 8ක පමණ මේ ගනුදෙනුවක් තමයි එතන සිද්ධ වෙලා තියෙන්නේ. ඉතින් ඔබ පොඩ්ඩක් කල්පනා කරලා බලන්න රුපියල් කෝටි 8ක පමණ ගනුදෙනුවක් තුල මේ මෙරපණම් කියන බෙහෙත් වර්ගය මොනතරම් ඒ වංචාව ඒ තරම් ලොකු වංචාවක් කිරීම තුළ කොයි ආකාරයේ ගනුදෙනුවක් සිද්ධ වී තිබෙනවද කියන එක ඉතාමත් කාටත් පැහැදිලිව පෙන්වුම් කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ රජයේ සැපයුම් අංශය තුලින් මේ බෙහෙත් වර්ගය මේක විස බීජ නාශකයක්. මේ බෙහෙත් වර්ගය රුපියල් 850ක් වැනි මුදලකට ලබා ගැනීමේ හැකියාව තිබෙනවා. රුපියල් 850ක් වගේ මුදලකට. එතනින් තමයි නිකුත් කරන්නේ. නමුත් මේ කියන චින්තකද සිල්වා වෛද්‍යවරයා මේ තරවු කරුවන් යොදාගෙන පිටස්තරින් මේ බෙහෙත් ලෙඩ්ඩුන්ට ලබා දෙමින් එක විස බීජ නාශකයකට රුපියල් 8500 බැගින් අය කරලා තියෙනවා. ඒ කියන්නේ 850 බෙහෙතට රුපියල් 8500 බැගින් ලබාගෙන තියෙනවා. ඉතින් බලන්න මොනතරම් කියන තත්ත්වයක්ද කියන අඩු තරමින් 850 රුපියල් 1000ක 1500ක් 2000ක් ගණන් අඩු තරමින් ඉතින් එහෙම නැතුව මේ ආකාරයට 850 බෙහෙතට රුපියල් 8500ක් ගැනීම තුලම ඔවුන්ගේ ස්වභාවය කුමක්ද කියන එක ආපහු අමුතුවෙන් කිව යුතු කාරණා තිබේද කියන එකත් වෙලාවට ප්‍රශ්නයක් ලෙස අපිට ඉස්මතු වෙනවා මේ කරුණු කාරණා මේ ආකාරයට ඉදිරිපත් කිරීම තුල. ඉතින් ඒ විතරක් නෙමෙයි දැන් මේ මෙතන තවත් ඉතාමත් අපූර්ව දෙයක් සිද්ධ වෙනවා. ඒ තමයි දැන් මේ මෙරපණන් කියන බෙහෙත් වර්ගය, ඒ කියන්නේ විස බීජ නාශකය මේ වෛද්‍යවරයාම දෙන්නේ නැහැ මේ ලෙඩුන්ට. ඔහු මොකද කරන්නේ? ඔහු තරවුකරුවන්ගේ මාර්ගයෙන් තමයි ඒ බෙහෙත් වර්ගය එහෙම නැත්නම් ඒ විස බීජ නාශකය ඒ වාට්ටුවට ගෙන්නලා ඒ රෝගීන්ට විකුණන්නේ. වෙනම කණ්ඩායමක් දම්මලා විකුණන්නේ මේ රෝහල ඇතුලේ. මේ තමන්ගේ ගෙදර වගේ හදාගෙන තියෙන. එතකොට තමන්ගේ ඒරියා එකක් තමන්ගේ බල ප්‍රදේශයක් වගේ තමයි මේවා මේ විදිහට කරන්නේ. මේ විදිහට පුළුවන් දර කඩ පිටකොටුවේ මණිබඩු විකුණනවා වගේ කඩල සුණ්ඩු පොඩි සුණ්ඩු මණිපිට්ටු විකුණනවා වගේ මේ බෙහෙත් වර්ගත් මේ විදිහට තරෝකරුංග දාලා විතර රෝහල් ඇතුළේ වාට්ටුව ඇතුළේ විකුණන්න පුළුවන්ද? එහෙම ක්‍රියාවලියක් නැහනේ. මේකෙන්ම පේනවා මේගොල්ලෝ මේ රෝහල් බදු අරගෙන තමයි පසුගිය කාල වකවානුව තුල කටයුතු කරලා තියෙන්නේ. තාමත් මේ කියන දේවල් සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි මේවා වහාම නතර කළ යුතුයි. අල්ලස් කොමිසම මේකට මැදිහත් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. ඒ විතරක් නෙමෙයි. දැන් මෙන්න මේ චින්තකද සිල්වා කියන වෛද්‍යවරයා මේ තමන්ගේ ගමනාගමන කටයුතු වලට පවා යොදාගෙන තියෙන කායිද බෙහෙත් ජාවාරම් කරුවන්ගේ මේ වාහන ඖෂධ මාපියාවේ වාහන වලින් තමයි ඔහු ගමනාගමනේ පවා යොදන්නේ. තමන්ගේ ගෙදරට යන රෝහලේ ඉඳන් යොදාගන්නේ වාහන ජාවාරම් කරුවන්ගේ බෙහෙත් මාපියා කරුවන්ගේ වාහන. ඔහු පදිංචි වල තියෙන බත්තරමුල්ල වික්‍රමසිංහපුර ඔය ITN එකට පොඩ්ඩක් ඒ ආසන්නයේ වැවාසල තියෙන නිවසේ තමයි පදිංචි වෙලා ඉන්නේ. ඉතින් ඒගොල්ලෝ ඒ තමන්ගේ ගමන් බිමන් වලට පවා මේ ආකාරයේ ඖෂධ ජාවාරම් කරුවන්ගේ වාහන යොදා ගැනීම තුල
අපිට පැහැදිලිව පෙන්눔 කරනවා මේගොල්ලෝ මේ ඖෂධ මාෆියාව තුල මොනතරම් බලවත් ලෙස කටයුතු කරනවාද කියන එක. ඉතින් ඒ විතරක් නෙමෙයි තවත් කරුණක් තමයි මෙහිදී සඳහන් කළ යුතු දෙයක් තමයි මේ ජයවර්ධන රෝහලේ අධ්‍යක්ෂ රත්නසිරි හේවගේ ඔහුගේ පරිපාලනය මොනතරම් දූෂිත අශික්ෂිත අවජාතක ක්‍රමයට වැටී ඇද්දයි කිව්වොත් කියන්න තියෙන්නේ මොකද්ද? මේ සාමාන්‍යයෙන් අපි දන්නවා රජයේ සේවකයෙක් වුණත් උදේ 8යි හවස 5යි තමයි තමන්ගේ සේවය කරන ඒ ආයතනය තුල. එහෙම තමයි ওই රාජ්‍ය සේවයේ ක්‍රියාවලිය ඇති වෙලා තිබෙන්නේ. ඉතින් මේ වෛද්‍යවරුන්ට වුණත් උදේ 8යි හවසයි 4 වගේ තමයි මං හිතන හැටියට ඔවුන්ට රාජකාරී නීතිමය ක්‍රියාවලිය තුල කටයුතු කරන්නේ. නමුත් ඒ වේ කාලය අතරතුර බොහෝ මේ වෛද්‍යවරු ওই කියන රෝහලේ නෑ. විශේෂයෙන්ම මේ චින්තකද සිල්වා නෑ රෝහලේ. මොකද ඔහු ප්‍රයිවට් තැන්වල තමයි වැඩ කරන්නේ තියලා. විශේෂයෙන්ම නවලෝක රෝහල, ආසිරි රෝහල, හේමාල්ස් රෝහල මෙන්න මේ වගේ තැන්වල තමයි ඒ අවස්ථාවේ ඔහු වැඩ කරන්නේ. සමහරක් දාට ඔහු ජයවර්ධනපුර රෝහලට එන්නේ දවල් 12 පහුවෙලා. සමහරක් දාට එන්නේ 4න් පස්සේ එන්නේ. මේ වගේ බොහොම කලාතුරකින් තමයි નિયમિત වෙලාවට ඇහිලා වැඩ කටයුතු කරන්නේ. ඉතින් මේවා පේනවා මේගොල්ලෝ කොයි ආකාරයකටද මේ දේවල් යොදාගෙන තියෙන්නේ කියලා. මේ රෝහලේ ඉන්න විශේෂඥ වෛද්‍යවරු 43 දෙනෙක් ඉන්නවා. ඊට අමතරව පිළිගත් නීති මේ වෛද්‍යවරු තවත් 245ක් පමණ එනවා. ඊට වඩා අමතරව මේ සියල්ලම ඉන්න තවත් 500ක් විතර මේ ආකාරයට. ඉතින් මෙන්න මේ අයට වැටු දීමනා OT මාසකට එක වෛද්‍යවරයෙක් පැය 120ක ආසන්න ප්‍රමාණයකට ලබා ගන්නවා. හැබැයි OT කරාට ඒගොල්ලෝ කරන OT එකක් නැහැ. බොරුවට පොත්වල සටහන් යොදලා තමයි OT ගන්නෙ. ඒ කියන්නේ රාජකාරී වෙලාවේ වැඩ නොකර හවස්වරුවේ වැඩ කළා OT කියලා දාලා රාජ්‍ය මුදල් අවභාවිතා කිරීමක් තමයි සිද්ධ වෙන්නේ. කිසිදු තමන්ගේ රාජකාරියක් කරපු දෙයක් නැහැ. එහෙනම් තීන්නේ පෑ රාජකාරිය නිසියා කර ඒ නිසා මේ ක්‍රියාවලිය නිවැරදි ආකාරයට ගොඩනැගිය යුතුයි රෝහල ඇතුලේ. මොකද මේගොල්ලන්ට වැය කරන සල්ලි අහිංසක අසරණ මහජනතාවගේ සල්ලි, දුප්පත් අහිංසක ජනතාවගේ සල්ලි. ඒ නිසා මේගොල්ලන්ට ඕන විදියට ඒ සල්ලි වලින් පිස්සු කෙලින්න දෙන්න බෑ. ඒකයි අපේ මූලික තර්කය. මෙතන සිද්ධ වෙන්නේ ඒකයි. හිතු මනාපයට තමයි කරන්නේ. මේගොල්ලෝ මෙච්චර මේගොල්ලෝ රාජකාරී කරන ලේඛනයක් නිසියාකාරව පවත්වන්න යන්නේ. නිසියාකාරව Taman සේවය කරන ස්ථානයේ පිළිබඳව තැනක් නැහැ. හිතු මනාපයට තමයි Tamanගේ වැඩ කටයුතු යන්නේ. ඉබාගාතේ යන හරක් රැලක් වගේ තමයි අද ජයවර්ධනපුර රෝහලේ පරිපාලනයේ පත් වෙලා තියෙන්නේ. ඉතින් මේවා පිළිබඳ සෞඛ්‍ය ඇමති නලින්ද ජයතිස්ස මීට වඩා උනන්දුවෙන් කටයුතු කළ යුතුයි. නැත්නම් ඔවුන්ටත් ප්‍රශ්නකාරී තත්වයට ඉදිරියේදී මුහුණ පෑමට සිද්ධ වෙනවා. මේවා විසඳනකොට මේ ගැටලු निराකරණය කරන්න යනකොට ওই වගේ විවිධ ජාවාරම් කල්ලි කණ්ඩායම් වලින් ආණ්ඩුවට ඇමතිවරයාට නිවැරදි නිලධාරීන්ට ප්‍රශ්නකාරී සත්‍යයන් වලට මුහුණ පෑමට සිද්ධ වෙයි. නමුත් ඒවා කිසි දෙයක් සැලකිල්ලට නොදලා ඒ සියල්ල ඉවත දමමින් තමයි තමන්ගේ කටයුත්ත කරන්න ඕනේ හරියට. අපි දන්නවා දැන් නිවැරදි සභාපතිවරයෙක් ජයවර්ධනපුර රෝහලට පත්වී තිබෙනවා. ජයංග තිලකරත්න කියලා. ඔහු හොඳ මහත්තයෙක් කියන එක තමයි අපිට දැනගන්න ලැබිලා තියෙන්නේ. ඉතින් මේ මහත්තයාටත් අපි කියනවා තමන්ගේ ඩියුටිය හරියට කිරීම ඉතාමත් වැදගත්. ඒ වගේම තමන්ගේ පරිපාලන ව්‍යුහය තුල ඔය කියන අධ්‍යක්ෂවරුන් සහ ඔය කරන දූෂිත නිලධාරීන් වෛද්‍යවරුන් සියල්ල පාලනය කරමින් නිවැරදි තත්ත්වයක් ඇතුළේ නිර්මාණය කිරීමට වහම පියවර ගත යුතුයි කියන එකත් අනිවාර්යෙන් ප්‍රකාශ කළ යුතුයි. ඒ විතරක් නෙමෙයි මේ වෛද්‍ය චින්තක ද සිල්වා කියන අර මහේෂී විජේරත්නගේ අංක දෙක තමයි දෙන්නම එකයි. මේ ඉතින් මේ දුමින්ද දිසානායකව මේ රෝහලේ තබා ගැනීම සඳහා වෛද්‍ය ව්‍යාජ වෛද්‍ය වාර්තා ඉදිරිපත් කරමින් කටයුතු කර චරිත තමයි. මහේෂිත් එකයි චින්තක සිල්වත් එකයි දෙන්නම එක චරිත තමයි. එක වල්ලේ පොල් තමයි. ඉතින් ඒ නිසා මේ සමහරක් දාට මට එක නිලධාරියෙක් කිව්වා මේ චින්තකද සිල්වා කියන්නේ මොනතරම් මේ ආකාරය දූෂිත ක්‍රමවලින් මොනතරම් මුදල් ඉපෙව්වත් අර රෝහලේ තියෙන වැලි ටික ලී කෑල්ල සිමෙන්ති ටික ඒ වගේ දේවල් පවා ගබඩාවෙන් අරන් යනවලු තමන්ගේ ගෙදර වැඩ කටයුතු සඳහා. ඉතින් මේ බලන්න මොනතරම් ඒ ලැජ්ජ නැති වැඩ තමයි මේ එක අතකට බලනකොට මේ දේවල් ඇහෙනකොටත් හරි හිරිකිතා වගේ පේන මේගොල්ලෝ දොස්තරවලුද කොන්දොස්තරවරුන්ටත් වඩා අන්තයි. අර කොන්දොස්තරවලත් බස් එකේ යනකොට ඉතුරු සල්ලි දෙන්නේ නැහනේ. දැන් මේගොල්ලෝ වෙනම ආකාරයකට දෙන්නේ. ඒ කියන්නේ තමන් සේවය කරන ආයතනයේ ස්ථානයේ තිබෙන මොකක් හරි දෙයක්ත් ඒක ගෙදර අරන් යන තමයි ඒක බලන්නේ. ඒකිනු තමන්ගේ උපයන මුදලින් අතර තමන් හොරජාවාරම් කළා තමයි සල්ලි හොයන්නේ. ඒ සල්ලිවත් වියදම් කළා තමන්ගේ ගෙදර අවශ්‍යතා ඉෂ්ට කර ගැනීමට උත්සාහ
උත්සාහ කරන්නේ. ඉතින් මෙන්න මෙවැනි තත්ත්වයක් අද මේ රෝහල් පරිපාලනය තුළ උද්ගත වෙලා තියෙන ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ. මේක අද ඊයේ එකපාරටම ඕපපාතිකව ඇති වූ දෙයක් නෙමෙයි. පසුගිය වකවානුව තුළම ක්‍රමානුකූලව දියත් වූ ක්‍රියාවලිය හරහා තමයි සිද්ධ වෙලා තියෙන්නේ. ඒ රත්නසිරි හේවගේ කියන අදක්ෂ දූෂිත ඒ අධ්‍යක්ෂවරයාගේ පාලනය හේතු කොටගෙන තමයි මේ සියල්ල අද විනාශයට පත් කළ තියෙන්නේ. ජයවර්ධනපුර රෝහල් විනාශයට පත් කළ තියෙන්නේ. දිනින් දින පිරිහීමකට ලක් වෙමින් තිබෙන්නේ. ඉතින් මේ ආණ්ඩුව ඇවිත් ඒක නිවැරදි කරල යුතුයි කියන එක තමයි මූලික වශයෙන් අපිට ප්‍රකාශ කරන්නේ. දැන් බොහෝ දුරට බොහෝ උත්සාහයන් ගනිමින් තිබෙනවා නලින්ද ජයතිස්ස මේ தත්ත්වය නිවැරදි ආකාරයට පෙරලීම සඳහා. නමුත් ඔහුටත් ඒක ලේසි පහසුවෙන් කරන හැකියාවක් ලැබෙන්නේ නැති එකක් වෙන්න පුළුවන්. මොකද මේ වගේ ජාවාරම් කරුවොත් එක්ක සටන් කරනවා කියන එක ආයේ ඒක ආවට ගියාට ලේසි පහසුවෙන් කළ හැකි දෙයක් නෙමෙයි. අපි දන්නවනේ මේ අයියලාගේ අක්කලාගේ හැටි කොහොමද කියන එක. මේවල ඉන්න ජාවාරම් කාලා 70 බුරුත්තගේ තත්ත්වය කොහොමද කියන එක දන්නවනේ. කොහෙත් එකයිනේ ජාවාරම්කාරයෝ. ඉතින් ඒ නිසා නමුත් මේ සියල් ආණ්ඩුවට මිනිස්සු ජනතාව ඡන්දේ දීලා මේ ආණ්ඩුව බලයට පත් කරේ. මොකද මේ සියලු ජාවාරම් කටයුතු දිවා ක්‍රමෙන් නිවැරදි වැඩපිළිවෙලක් රට තුළ ඇති කිරීම සඳහා. ඉතින් ඒ නිසා අපි හිතනවා මේ ආණ්ඩුව මේ දේ කරයි. හැබැයි ඒ ආණ්ඩුවට මේ දේ කිරීම සඳහා ජනතාව තම තමන්ට පුළුවන් හැටියට උදව් උපකාර කිරීමත් මූලික කරුණක් ලෙස සැලකීම ඉතාමත් වැදගත් කියන එක අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඉතින් මේ පිළිබඳ ඔබත් අදහස් දරනවා ඇති විවිධ ආකාරයේ ඒවා කමෙන්ට්ස් කරන ලෙසත් අපි ඉල්ලා සිටිනවා. ඒ වගේම ශ්‍රීලාල් channel ඉතින් අපේ මේ YouTube channel එක subscribe කරනකල් ඉල්ලා සිටිනවා. ඒ වගේම තවදුරටත් මේ ජයවර්ධන රෝහලේ තිබෙන මේ වගේ දූරදර්ශී අදූරදර්ශී පාලනය පිළිබඳ කරුණු කාරණා අපි නිරතුරුව ඉදිරියේදීත් හෙළිදරව් කරන බව අවසාන වශයෙන් ප්‍රකාශ කළ යුතුයි. ඉතින් සියලු දෙනාටම ජය වේවා.